පඳුරුයි මොනවයි තමයි ගණන් කරන්න තින්නේ ගෙදරින්ද. ඔව්. එක දවසක් වැඩට ආවෙ නැත්නම් ඉතින් ඊළඟ දවසේ උඩ ඉන්න කට්ටිය ඒක හැමෝටම පොදුයිනේ. හැමෝටම යන්න ඕනේ ඉතින් සල්ලි හම්බ කරගන්න. වැඩට යන්න ඕනේ තමයි. ඉස්සරහන දවස් දෙකක් කරින්න මොනාරි රෝල් එකක් කරන්න පුළුවන්. දෙන් යන බෑනේ. ඉස්සර හොඳට තිබ්බා. ඉස්සර හැබැයි ඉස්සර හොඳ නැහැ කියලා මිනිස්සු. මේ ඉස්සර ඒ දවස්වල පෙරළුවේ. ඉස්සර හොඳ නැති හොඳ තිබ්බත් හරි නැති වුණත් අපේ මිනිස්සුන්ට කොහොමද කරොත් හොඳ නැහැනේ. කියන්නේ මේ ආණ්ඩුව හොඳ නැහැ. එතම බලමු ඉස්සරහට මම කවුද හොඳ එතකොට? ඉස්සරහට යමු බලමුකෝ. කවුද හොඳ ඔබට තියෙන්නේ? පෞද්ගලික කියන්න බෑ. එතන පෞද්ගලික කියලා පාර යන්න බෑනේ නේ. පාරේ යන්න පුළුවන්. ඒ මොඩුව කියන්නේ. මොඩේ. එතන කියන්න බෑ. එයාලට තේරුම් ගන්න බෑ මොන විදියට. අනිවාර්යෙන් දෙන්න ඕන අවුරුදු දෙකක්. හොඳම ආණ්ඩුවක්. Full face. මාස 5ක් වෙනවා. ඔව්. මොකද හිතන්නේ වැඩ පිළිවෙල ගැන එමුද? මම මේ ඉස්සෙල්ලා ඩොයිස් කට් එකේ දිගෙන අවුරුදු දෙකක් අපි කාලේ දෙමු කියලා. අවුරුදු 76ක් කරපු රට අවුරුදු මාස 6න් ගොඩ දාන්න බෑ කියලා අපිට තේරෙනවා. මේක බුද්ධිමත්ව හිතන්න ඕනේ මේක කොහොමද මේක විනාශ කරලා දෙන්නේ කියලා. ඒකින්ද කරුණා කළා තව අවුරුදු එකක් අපි දීලා බලමු. මේගොල්ලෝ යන වැඩ පිළිවෙල හොඳයි කියලා අපිට තේරෙනවා. මේගොල්ලෝගේ තියෙන වියදම් අඩු කරලා තියෙනවා. මහජනයාට පොඩි සෙටක් තියෙනවා. මේ අවුරුද්දෙන් දෙකෙන් අපි බලා ගන්න පුළුවන් නෝක. ඇයි අපි කලබල වෙන්නේ? දෙන්න ඕනේ. අනිවාර්යෙන් දෙන්න ඕන අවුරුදු දෙකක්. හොඳයි. හොඳම ආණ්ඩුවක්. මේ විදිහට ගොත හොඳයි. දිගන මිනිස්සු මොකද කියන්නේ? දිගනේ සමස්තයක් වශයෙන් මිනිසුන්ගේ නිස්සද්දතාවය තියෙනවා. නමුත් අපි කතා කරන මිනිස්සු බොහොම හොඳයි කියලා කියනවා. හොඳයි ඒක. ඇත්ත වශයෙන්ම. මට නම් හිතෙනවා හොඳයි කියලා. හොඳයි කියලා. ඔව්. ඇයි ඔබ හොඳයි කියලා මම කියන්නේ? කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සු ඔක්කොම එක සමානව ඒ කියන්නේ පොදු මිනිහා ගැන හිතනවා මේගොල්ලෝ. ලොකු මිනිහා ගැනට වඩා පොඩි මිනිහා ගැන හිතනවා. ඒකයි මම හොඳයි කියන්නේ. දැන් කලින් ආණ්ඩුව ඕන තරම් දැකලා ඇතිනේ. ඔව්. ඒවත් එක්ක ඒ වෙනස ලොකුවටම තේරෙනවා. මොකද ගිය කට්ටිය ලොකු මිනිස්සයා පස්සේනේ ගියේ. මේගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. මේගොල්ලෝ සාමාන්‍යයෙන් පොඩි මිනිහා අරන් යන්න තමයි දඟලන්නේ. ඒ පොඩි මිනිහා අරන් යනවා කියන්නේ මේ රටේ ආර්ථිකය දියුණු වෙනවා, ගොවිතැන දියුණු වෙනවා. සෑම දෙයක්ම ශක්තිමත් වෙනවා. සමහර චෝදනා කරන කිසි දෙයක් මේ මාස 5ට තාම කරලා නැහැ. ඒ ඉතින් පුද්ගලික වාසික තකන්නේ. පුද්ගලික වාසිය තකා තමයි ඒගොල්ලෝ ඒක කරන්නේ. ඒ නිසා ඉතින් අපි ඒවට රැවටෙන්න ඕනේ. අපි මේ රට දියුණු කරමු. මං හිතනවා හොඳයි කියලා. තව ඉස්සරහට හොඳ දෙයක් වෙයි කියලා හිතනවා. දැන් ඒ හොඳයි කියලා කියන්නේ ඒ කියන්නේ ක්‍රමවේදයකට රට හැදෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. මොන්නේ දෙක කරයි. මේගොල්ලෝ ඒ දේ කරයිද? කරයි කියලා හිතනවා. අවුරුදු 5ක් තියෙනවනේ නේ. දැන් සමහර කට්ටිය චෝදනා කරනවානේ කිසි දෙයක් කරලා නැහැ තාම කියලා. ඔව් ඉතින් මා දැන් අවුරුදු ගානක අනපු රට එකපාරට හදන්න බෑනේ නේද? කාලයක් යාලට දීලා බලන්න ඕනේ අවුරුදු 5ක්වත් නේ. ඒ 5 ඇතුළත නොවුනොත් ඉතින් වෙනසක් ආයි සිද්ධ කරන්න වෙනව නේද? බලාපොරොත්තුෙන් ඉන්නවා. බලාපොරොත්තුවක් තියෙනවා. ඊගෙන මිනිස්සු මොකද කියන්නේ? එයාලගෙත් බලාපොරොත්තු ඒක තමයි හදයි කියන බලාපොරොත්තුෙන් ඉන්න ගොඩක් අය. මේ ආණ්ඩුව හොඳයි. අපිට දැනෙන හොඳයි කියලා. මොකද ඉස්සරහට යන විදිහට දැනට කරලා තියෙන වැඩත් අනුව බලනකොට හොඳයි, ඉතාම හොඳයි කියලා හිතෙනවා. සමහර කට්ටිය චෝදනා කරනවානේ කිසි දෙයක් කරලා නැහැ ප්‍රමාදයි කියලා. ප්‍රමාද වෙන්න පුළුවන්. මොකද මේ රජය බාරගත්තේ මේ සුරපුරයක් නෙවෙයිනේ. ඔක්කොම විනාශ කරලා තිබුණා නම් බාරගත්ත එකක්. ඒ නිසා මම හිතනවා මේක හොඟ දුරට හොඳයි කියලා. මේ බලාපොරොත්තු තියාගන්න පුළුවන් මේ රජය ගැන අනිවාර්යයෙන්ම. අනුර කුමාර කියන්නේ පුද්ගලයෙක්. ඔව්. සමහර කට්ටිය කියන පුද්ගලයා ගැන විතරක් විශ්වාස කරලා බෑ හැමෝම ගැන විශ්වාස කරන්න ඕනේ. ඒ වුණා අනුර කුමාර කියන්නේ සාමාන්‍ය පුද්ගලෙක් නෙමෙයි. යාට හොඳ දේශපාලන දැනීමක් තියෙන කෙනෙක්. අපි දැකලා තියෙනවා අනිත් කට්ටිය මෙතෙක් කල් කරපු කට්ටිය කියනවා මොලේ ලොකු මොළ තියෙන කියලා ආව කට්ටිය ඔක්කොම කරපු වැඩි මොකද්ද? ඒ මොළ වලින් වැඩක් ගත්තේ නැහැ. ඒ මිනිස්සුන්ට බලය තියෙනකොට මොලේ නැති කට්ටිය හිටිය ගොඩක් තරට. ඒ නිසා මම හිතනවා මේ අනුර කුමාර කියන පුද්ගලයා හුඟක් හොඳයි කියලා. අනුරටත් එහෙම වෙයිද? නෑ මං හිතන්නේ මේක මොකද මිනිස්සු තාම වෙනස් වෙලා නැහැ. මොකද මම හිටපු එක්සත් ජාතික පාක්ෂිකයෙක්. මමත් ඔහුගේ දැන් මැතිවරණ දෙකටම ජනාධිපතිවරණට සහ මහමැතිවරණ දෙකටම මම ඡන්දය දුන්නේ මාලිමාවට. මම වෙනස් වුණා එක්සත් ජාතික පක්ෂයෙන් අතරම. බලාපොරොත්තුවක් තියන් ඉන්නවා මේ. අනිවාර්යෙන් මේ ආණ්ඩුව හොඳයි. මට හිතෙනවා බලාපොරොත්තු තියාගන්න පුළුවන්. අනිත් එක ලොකු විශ්වාසයක් තියෙනවා මේ ආණ්ඩුව ඉදිරියට වැඩ කටයුතු කරනවා කියලා. රටේ යහපතට වැඩ කරනවා කියලා හිතා ගන්න පුළුවන්. වැඩ පිළිවෙලම ඉතින් ඇත්තටම හොඳයි නේද? මේ යනදී. ඔව්. අයියෝ හොඳයි කියලා කියන්නේ. හොඳයි කියන්නේ හොරා කන්නේ නැහැ. කලින් ආණ්ඩුවත් එක්ක බලන්නේ නැති හොරා කන්නේ නැහැ. ඉතින් මේ යන විදිය හොඳයි මොනවා වුණත්. කොහොමද අවුරුදු දෙක තුනක් යනකම් මේ කට්ට කන්න වෙයි. ඉතින්
මේ ඉදිරියම අල්ලගෙන යන්න තමයි තියෙන්නේ. 70ක් නැති වෙච්ච රටක් නෙමෙයි ගොඩ ගන්න. ඔව් ඒක තමයි. අවුරුදු 2-3ක් කට්ටක් ගන්න බලාගෙන ඉන්නේ. අවුරුදු 2-3ක් වෙන්න පුළුවන් 5ක් වෙන්න පුළුවන් දිගටම ඉතින් අල්ලන් ඉන්න වෙනවා ඉතින් නේ. නැත්නම් ඒගොල්ලෝ අතරමඟ දාලා යයිද නැත්නම් හරියට කරන්නේ නැති වෙයිද? දැනට යන සිටුේෂන් එකේ නම් කරගෙන යන විදිය හොඳයි. අතරමඟ දාලා යන්න නැති වෙයි. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා ඉතින්. ඒ වුණාට ඉස්සරහට හොඳක් අනිවාර්යයෙන්ම. ඊගෙන මිනිස්සු මොකද කියන්නේ ඉතින්? දිගනේ කොහොමද ඉතින් මේ පාර මාලිමාවට තමයි නේ. මිනිස්සු බලාපොරොත්තුවක් තියෙනවා ලොකු බලාපොරොත්තුවක්. අනිවාර්යෙන් ඔව්. මොකද ඉතින් අලුත් ආණ්ඩුව ගැන? අලුත් ආණ්ඩුව හොඳයි. 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 එයි හොඳයි කියලා කියන්නේ. රටට සාහනයක් තියෙනවා. මිනිස්සු වංචාව බුරුව නැහැ. සමහර කට්ටිය කියනවා කිසි සාහනයක් නැහැ කියලා. ඒ මොඩෝ කියන්නේ. ඇයි එහෙම කියන්නේ ඉතින්? මොඩෝ කියන්නේ ඉතින් අපිට නම් හොඳයි. ඒක පේනවද ඔය වෙනස? පේනවා. ඩිපෙන්ඩර්ස් ඕනේ. අම්මා කම්පියුටර් රෝලේ බෙහෙත් ගන්නවා පුතා ජනාධිපති. වෙනයි හිටියන සිංගප්පූරුවේ. ඒක හොඳ නැද්ද රටට? ඒකයි හොඳයි කියන්නේ. හැමෝටම සමානව එක සමාන නීති ඔක්කොම එකටයි. මේ ආණ්ඩුව ඒ දේවල් කරන් යයි දිගටම. බලමු අවුරුදු 5ක්. මේක රංගපෑමක් නෙවෙයි. අපි නම් වෙන විදියට රංගපෑමක් නෙමෙයි මේක ස්වභාවයෙන් දෙන්නේ දායාදය රටට. හොඳයි හොඳයි. හොඳයි. ඇයි හොඳයි කියලා කියන්නේ? හොඳයි කියන්නේ ඉතින් යනවා හොඳට නේ. යනවා හොඳට. මේක පේනවද? සමහර කට්ටිය කියනවා පේන්නේ නැහැ කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒ හොරුන්ටනේ. හා? ඒ හොරුන්ට පේන්නේ. තවරුන්ට පේන්නේ නැහැ. හොරුන්ට පේන්නේ තව ටික දවසකින් නේද? මොකද ඉතින් ඉදිරිය ගැන? හොරුන්ට පේන්නේ ඉදිරිය ගැන මොන වගේ බලාපොරොත්තුවක් තියෙනවද? ඕකුණත් හරියට කෙරුවොත් ඡන්ද දෙන්න නැත්තම් දෙන්නේ නැහැ නේ. මේක හරියට කරයිද? දන්නේ නැහැ අපි තාම යනවා තව ඉතින් කට්ටිය කරගෙන යනවා. හොඳයි මොකක්ද දෙනා? ආණ්ඩුව ගැන හිතන්න ලොකු දෙයක් නැහැ ඉතින්. ලොකු දෙයක් නැහැ. ඒ මොකද? ලොකු දෙයක් නැහැ කියන්නේ එන්න කලින් නම් කිව්වා අරක කරනවා මේක කරනවා කියලා. ඉතින් ඒ පස්සේ පරණ කතා වගේ තමයි ඉතින්. ඔක්කොම කරගෙන යන්නේ නැද්ද මොකුත්? කරගෙන යන එක පේනවනේ ඔක්කොටම කියන්න දෙයක් නැහැ නේ අලුතින් ඉතින් නේ. සමහර කට්ටිය කියනවානේ කරනවා හොඳට යනවා. ආව් කියන්නේ දුන්නානේ දුන්න කටිය කොහොමද ගියා අරක කාටියට කරගෙන මම නම් දෙන්නේ දුන්න නැති කට්ටිය එතකොට මොකුත් කරන්නේ නැහැ කියනවා එහෙම. එහෙම නෙවෙයි බලනකොට පේනවනේ දුන්න කටියත් හරි නැති කටියත් හරි ඉතින් කරන්නේ නැහැ නේ කිසිම දෙයක්. කිසි දෙයක් වෙලා නැද්ද? කිසි දෙයක් වෙලා නැහැ. කිසි දෙයක් මට දැන්න තරමට කිසිම දෙයක් නැහැ. ඒ වගේම තමයි වෙනස. රටේ මිනිස්සු කියනවානේ මොනවාද හොඳට යනවා කියන මොනවාද කවුද කියන්නේ මොනවාද වෙලා තියෙන්නේ කියන්නේ අල්ලපු කඩේමුත් කිව්වා. මොනවාද කිව්වේ කියන්නේ මොනවාද කරලා තියෙන්නේ කියන්නකෝ දැනට කරපු දේවල් ටීවී එක දැක්කම එම් තේරෙනවා. ටීවී එකෙන් කොහමද දෙකෙන් වඳුර තමයි ගණන් කරන්න තියෙන්නේ. ඇත්තම කිව්ව වඳුර විතරයි ගණන් කරන්න වඳුර තියෙන්නේ. විතරයි ගණන් කරන්නේ. අයිලයිට් කරලා පේන තියෙන්නේ මට නම් මට දෙන්න තරමට වඳුරයි මොනවායි තමයි ගණන් කරන්න තියෙන්නේ ගෙදරද. ඔව්. එක දවසක් වැඩට ආවෙ නැත්නම් ඉතින් ඊළඟ දවසේ උඩ ඉන්න කට්ටිය ඒක හැමෝටම පොදුයිනේ. හැමෝටම යන්න ඕනේ ඉතින් සල්ලි අම්ම කරලා. මේ වැඩට යන්න ඕනේ තමයි ඉස්සරහන දවස් දෙකක් කරින්න මොනාරි රෝල් එකක් කරන්න පුළුවන්. දෙන් එහෙම බෑනේ. ඉස්සර හොඳට තිබ්බා. ඉස්සර හැබැයි ඉස්සර හොඳ නැහැ කියලා මිනිස්සු. මේ ඉස්සර ඒ දවස්වල පෙරළුවේ. ඉස්සර හොඳ නැති හොඳ තිබ්බොත් හරි නැති වුණොත් අපේ මිනිස්සුන්ට කොහොමද කරොත් හොඳ නැහනේ. හොඳ කරුවොත් හොඳ නැහැ. වරදි කරොත් හොඳ නැහැ තමයි කියන්නේ. මේ ආණ්ඩුව හොඳ නැහැ. එතම කිව්වොත් බලමු ඉස්සරහට මම. කවුද හොඳ එතකොට? ඉස්සරහට යමු බලමුකෝ. කවුද හොඳ ඔබට තියෙන්නේ? පෞද්ගලික කියන්න බෑ. එතන පෞද්ගලික කියලා පාර යන්න බෑනේ නේ. පාරේ යන්න පුළුවන්. ඔව් මම රැට අටන්නේ ඕෆ් වෙලා යන්නේ. මමනේ තනින් ඕෆ් වෙලා යන්නේ. ඔයගොල්ලෝ ඉන්නේ නෑනේ. මේ ජනාධිපති බලමු ඉස්සරහට බලමු මොනවාද වෙයිනේ. බලමුකෝ දැන් ඡන්ද එනවනේ ඉස්සරහට කරගෙන යනවා කියලා කියනවනේ බලමු. හොඳයි. හරිම හොඳයි. හොඳයි. ඇයි හොඳයි කියලා කියන්නේ? හොඳයි කියන්නේ මේ ලොකු වෙනසක් තියෙනවා. වෙනසත් එක හොඳයි ගමුනේ. ඒක තේරෙනවද? තේරෙනවා. සමහර කට්ටිය නම් චෝදනා කරනවා. ඒ මොඩියු. මොඩේ. ඇත්තම කියන්න බෑ. එයාලට තේරුම් ගන්න බෑ මොන විදියට. මොන විදිහට තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ දිය කරලා පෙව්වත් බෑ. බෑ. ඒ කරලා පෙව්වත් බෑ මොන විදියට තේරුම් ගන්න බෑ. ඉදිරිය ගැන බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. කියන්න පුළුවන්. යන විදිහ හොඳයි කියලා කියන්නේ. යන විදිහ හොඳයි. හොඳයි. කොහොමද සුති? වරදක් නැහැ ඉතින් හොඳයි නේද? වරදක් නැහැ හොඳයි. හොඳයි. සමහරු කියන කිසි දෙයක් කළා නැහැ. ඔව් ඉතින් එහෙමත් කියන මොකටද ආපු ගමන් එහෙම තමයි. ඔව් එහෙම කට්ටිය ඉතින් කියනවා ඉතින් ඔය. එහෙම ගොඩක් කට්ටිය කියනවා ඉතින් අපිට නම් එහෙම දෙයක් දැනෙන්නේ නැහැ ඉතින් හොඳයි කියලා දැනනවා. ඔව්. දැන් පරණ ආණ්ඩු තිබ්බනේ ඕන තරම්. එහෙනම් ඒවත් එක්ක දකිද්දි හොඳයි ඉතින් මේ ආණ්ඩුව ඉතින් වරදක් නැහැ ඉතින්. ඊගෙන මිනිස්සු එහෙම තමයි කියන්නේ. ඔව්. හොඳයි. කොහොමද දෙනා? හයි thank you. ආණ්ඩුව වරදක් නෑ නේද? වරදක් නැහැ. ඇයි ඔබ වරදක් නැහැ කියලා කියන්නේ? ඒ කියන්නේ දැන් දෝෂයන්තර රටක් බලාපොරොත්තු වන ජනතාව ඉතින් ඒක වැඩ පිළිවෙල කරගෙන යනවා වගේ දැනෙනවා. කරගෙන යනවා වගේ දැනෙනවා. ඔව්. සමහර කට්ටිය චෝදනා කරනවා කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා. ඒ චෝදනා කරන්නේ ඉතින් අර හොර කණ්ඩායම් හිටපු කට්ටියනේ වෙන කවුද ඉතින්? නේද? කියන්නේ මේ ආණ්ඩුව යන විදිහ හොඳයි. හොඳයි. ඉතින් බලාපොරොත්තුවක් කියන්න පුළුවන්. ඔව් බලාපොරොත්තු වෙනවා අපි. ඉතින් අවුලක් නෑ. අවුලක් නැහැ. අවුලක් නෑ. හොඳට යනවද? හොඳට යනවා. විශ්වාසයක් තියන්න ඒ විශ්වාසය තියෙන්න පුළුවන්. සමහර කට්ටිය චෝදනා කරනවානේ කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා තාම. ඉතින් ඒක යන්න බලන්න පුරුදු වෙන්න පුළුවන්.
එච්චරයි කියන්න තියෙන අපිට. ඉතින් අලුතෙන් ඒක සාමාන්‍යයෙන් පැලකිටවනේ මේව වෙන්නේ නැහනේ. ඒක මේ අදලා වේ කරන හරියනවා. ඔබ කොහෙද? අපි අලුත්වත්. අලුත්වත්. දිගට අලුත්වත්. දිගට මිනිස්සු මොකද කියන්නේ ඉතින්? දිගට ඉතින් හොඳයි තමයි කියන්නේ. හොඳයි කියලා තමයි කියන්නේ. ආව්. වැරදි කියන්න බෑනේ ඉතින්. ඔය කරගෙන යයි. කරගෙන යයි නේද? ඔබට මොකද හිතෙන්නේ? මොන හිතන්න මත් ඈ? මොන හිතන්නද හොඳට කරගෙන යයි නෑ. තාණ්ඩුවේ වැඩපිළිවෙල. හොඳයි. හොඳයි. වරදක් නෑ. වරදක් නැහැ කියලා තමයි කියන්නේ. බලාපොරොත්තුවක් තියන්න පුළුවන්ද? පුළුවන්. මේමල එකපාරට කරන්න බෑනේ. නේ යන්න පුළුවන්. මාස 6 තාම ගිහිල්ලා. අපිට ගොඩ ගන්න තියෙන්නේ වැටිච්ච රටක්. ඔව්. ඉතින් මේගොල්ලෝ ගොඩ ගනීද? ගයිනේ. කරයි යයි. එයාගේ අතේ තමයි තියෙන්නේ. ඔබටත් ඒකේ යුතුකමක් තියෙනවා. ඔව් තියෙනවා. හොඳයි. කොහොමද දෙයක්? දැනට වුණත් ඉතින් මේ කියන තරම් උජාරුවක් නැහැ. අපි නම් කියන්නේ ඒකයිද මිනිස්සුන්ට මේ හැමදාම දැන් අර ගෝඨාය මහත්තයා ඉන්නකොටත් කිය මොකද ගෝඨාය මහත්තයා එනකම් බලමු කිව්ව ප්‍රාදේශ සභා. ඒක ආවට පස්සේ තිබ්බට හපන් වුණා. දැන් මේ ටික ආවත් ওই ටික තමයි පාලනය කරොත් හොඳයිද මේ රට? ඉතින් පාලනය කරන්න කෙනෙක් නෑ දැන් තියෙන තාත්තර හොරකම නවත්තන්න බෑ. ඔයා කියන හොරකම කියන්නේ ඒක බිම්ම ඉඳලම තියෙනවා. වැඩිපුරම තියෙන රජේ. එතන වැඩක් කර දැන් ඔයාම හිතන්න මම මහවැලියට ලියුමක් දැම්ම මේ ටවුන් එකේ ප්‍රශ්නයක් කතා කළා. මගේ ප්‍රශ්නයක් කතා. නමුත් පෙබරවාරි මාසේ 12 3 වෙනිදා දාපු ලියුමට තාම උත්තරයක් නැහැ. කෝල් කරලා ඇහුවා ඊට පස්සේ අහනකොට කිව්වේ මොකද්ද? ඔයාට විතරක් නෙවෙයි ලියුම් එවන්න තියෙන අපිට සාමාන්‍ය නීත්‍යානුකූලව බලනවා නම් දින 14ක් ඇතුළත මිනිස්සුන්ට ලියුමකට රජයෙන් උත්තරයක් දෙන්න ඕනේ. අපි ඉස්කෝලේ යන කාලේ අපිට ගන්නවා මෙහෙමයි. රජයෙන් මොනම දෙයකට හරි ලියුමකට අපිට අද ඒ තත්ත්වෙට වැටලා මහවැලිය. රටේ පාලනය දැන් වෙනස් වෙලා තියෙනවා මොනවද? රටේ පාලනය දැන් වෙනස් වෙලා පාලනය පාලකයා පෙන්නලා තියෙනවා තමන් හොරකම් කරන්නේ නැහැ. ඒක අපි පිළිගන්නේ. අපි මොච්චර කරා මං හොරකම් කරන්නේ නැහැ කිව්වට අනිත් මිනිස්සු කරනවනේ. එතකොට ඒ මුදල එයාට ඒක නවත්තන්නත් අමාරුයි. මුල ඉස්සරවල ලුනේ එහෙම නෙවෙයිනේ. පාලකයාත් හොරකම් කරන්නේ. පාලකයාත් හොරකම් කරා අනිත් මිනිස්සු දැන් දීලා තියෙනවා. ඔව්. එතකොට මොකද හිතෙන්නේ ඉදිරියට රට හොඳට යයිද? ඉදිරියට අපි කියනවා ඉදිරියට රට හොඳ වෙනවා නම් අපි සතුටුයි. දැන් අපේ කාලේ ඉවරයි. දැන් මං අපිට දැන් අවුරුදු 70ක් කරනවා. තව අපිට අවුරුදු 2-3ක් වත් ජීවත් වෙයිද කියලා කියන්න බෑ. එතකොට ඉන්න පරම්පරාවට හරි ඔය කරාට හදලා තිනවනේ ඒක ලොකු දෙයක්. හොඳයි වරදක් නෑ. ඇයි හොඳයි කියලා කියන්නේ? ඔය නිදාසේ අපේ වැඩ කටයුතු කරගෙන යනවා. බිස්නස් එක කොහමද? බිස්නස් හොඳයි. 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 අලුත් අවුරුද්දට කොහමද? හොඳයි. දැන් සමහර කට්ටිය කියනවා අලුත් අවුරුද්දේ කිසි බිස්නස් එකක් උනේ නැහැ කියලා. මට නම් හොඳයි. ඔබට නම් හොඳයි. ඔව්. ඉතින් සමස්තයක් ඇටියට දිගනේ ජනතාව මොන වගේ අදහසක්ද කියන්නේ? සාමකාමීව ඉන්නවා අපි. ඒ සාමකාමීත්වය ඇති වෙන්නේ කොහොමද? මිනිස්සු ඉතින් ඇත්ත තේරුම් ගත්ත එච්චරයි. අලුත් ආණ්ඩුවේ ඉතින් ආයේ කියන්න දෙයක් නැහැ රත්තරන් වගේ. අත්තරන් වගේ. රත්තරන් වගේ. ඒ තරම් අපිට විශ්වාසයි කරනවා අනිවාර්යෙන් කරනවා. හැම දෙයකින්ම හොඳයි. සමහර කට්ටිය චෝදනා කරනවානේ. ඒ චෝද එහෙමයි කුඹුව කනවා කියලා අපි මොන ජීවත් වෙන්නේ නැද්ද? ඈ කුඹුව අයින් කරලා ජීවත් වෙනවා. ඒ තරම් හොඳ හැමදේම හොඳ. බය වෙන්න එපා අනිවාර්යෙන් හදන්නේ මාලිමාව තමයි. ආයේ කතා දෙකක් නැහැ. වෙන කාටවත් හදන්නත් බෑ. අපි අනිවාර්යෙන් මිනිස්සු හැමදෙනාම පොඩි බබෙක් ඊට ඔක්කොම සපෝට් එක දෙන්න ඕනි. නැත්තම් වැඩක් නැහැ. වෙන කවුරුත් හදන්න නැහැ. ඒගොල්ලෝ විතරක් බාර දීලා හරියන්නේ නැහැ. බෑ මිනිස්සු සපෝට් එකක් දෙන්න ඕනේ. මොකද මිනිස්සු නැත්තම් අපිටනේ ඕන රට. අපි තමයි හදන්න ඕනේ. වෙන කවුරුත් හදන්නේ නැහැ. ආයේ 100ට 500ක් මම නම් කියන්නේ මාලිමාව තමයි. ආන වෙන කවුරුත් නැහැ. අනුර කුමාරගේ නායකත්වය හොඳයි. ආයේ ඉතින් හොඳයි කියලා නෙවෙයි ඉතින් ඒ තරම් ඉතින් කියන්න වචනක් නැහැ. එයා අනිවාර්යෙන් කරනවා. සද්ද නැතුව කරනවා වැඩ ඔයා බොරු නම් බලන්න. අපිට නම් කිසිම මින් ඉදිරියට හොඳට කරගෙන ගියා නම් හොඳයි කියලා හිතලා අපිට. වෙනසක් දැක්කද කලින් ආණ්ඩුවත් එක්ක බලද්දි? වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා. ඒ වෙනස මොන විදිහටද දැක්කේ? සාමාන්‍යයෙන් අපිට ගොඩක් සතුටුදායක විදිහක තමයි දැක්කේ. අම්මේ කොහමද? ඉන්නවා ඉතින් අපි. මොකද හිතන්නේ අලුත් ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන? අලුත් ආණ්ඩුවේ වැඩපිළිවෙල හොඳයි. ඔව්. අපේ රට අපි දියුණු වෙන්න විදියට අද ආදර්ශයක් ඇතුව මේ රට ලස්සනට පාලනේ අපේ ජනාධිපතිතුමා ගෙනියනවා. ඒ කාලේ ඉඳලා මේ ඡන්දේ ඒගොල්ලන්ට දීලා තිබුණා නම් මේ ආණ්ඩුව තවදුරටත් ගොඩ ගෙනියන්න ඉඩ තියෙනවා. කලින් නම් දීලා තිබ්බනා. ගිහින් තිබුණා නම්. දැන් අවස්ථාව ලැබිලානේ තියෙන්නේ. අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේගා නොමග වැටෙන්නේ නැතුව නැවතත් මේ උත්සාහයේ අපේ ධෛර්යයෙන්
මේ අනාගතේ තව මේ පොඩි පොඩි බාල ළමයි වෙනුවෙන් අපේ අනාගතේ තව ඉහළ යන තත්ත්වයට තමයි අපිට ඕනේ කියලා අපි කියන්නේ. දිගන මිනිස්සු මොකද කියන්නේ? දිගන මිනිස්සු කියන්නේ ඉතින් මේ ආණ්ඩු හොඳයි. බඩු ටිකක් එහෙම ටිකක් අඩු කරුවා නම් තවත් හොඳයි කියලා තමයි කියන්නේ ඉතින්. ඇත්ත වශයෙන්ම කියනවා නම් එකපාරටම මේ ආණ්ඩුව ගත්ත පළියට කරගෙන යන්න බෑ. තප්පරෙන් තප්පර කට්ටේ දුවනවා වගේ තමයි මේ ආණ්ඩුවත් අරන් යන්න ඕනේ තප්පරෙන් තප්පරේට. ඒකයි අපිට කියන්න තියෙන්නේ මාලිමාවේ මේක. අමාරු කියන්නේ හිතන්න බෑ. හිතන්න බෑ. ඔව්. ඒ දැක්කේ නැද්ද දැන් පහුගිය මාස 5 දැක්කා ඉතින් දැන් වෙනදා විදියට තාමයි දාවනේ. වෙනසක් වෙන්නේ නැහැ තාම. දැන් ත්‍රිවිල් නේ දුවන්නේ ඔබ. පෙට්‍රල් එකම අඩු වෙලා තියෙනවා. අඩු වෙලා කියන්නේ රුපියල් 5000 අඩු වෙලා පාර්ට්ස් වල ගණන් දැක්කොත් එහෙම පිස්සුවේද අයර දුවනවා තියා පායනවා. 5000කින් අඩුනේ. ඔව්. ටික අඩු වුණා රුපියල් 80ක් විතර අඩු වුණා. ඒකට පාර්ට්ස් එක ගණන් කෑලි ගන්න ගියාම ඒ වගේ දාගුණයක් යනවා ඒකට. 5-6යි දැනට ඇවිල්ලා. ඒක එකපාර අඩු කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. බෑ ඉතින් තියෙන ණය බරයි අරම අමාරුයි. ඉතින් බලමු. තව ටිකක් කාලයක් දීලා නේ. ආණ්ඩුවන මේක හොඳයි. ටිකක් බඩු මිල තමයි පොඩ්ඩක් නේ තියෙන්නේ. ඒක බඩු මිල පොඩ්ඩක් අඩු කරන්න ඕනේ. බඩු මිල අඩු වෙන්න ඕනේ. අඩු වෙන්න ඕනේ. මාස 5-6ක් නේ ඇවිල්ලා. ඔව්. එකපාර කරන්න පුළුවන් කියලා හිතනවාද ඒක? ඒක පොඩ්ඩක් අමාරු තමයි. ඒ වුණත් ඒක පොඩ්ඩක් තව කාලයක් තියෙනවා. ඒ කාලේ එතුලේ කරනවා නම් හොඳයි. දැනට යන වැඩපිළිවෙල ගැන මොන වගේ අදහසක්ද? ඒක නම් දැන් 100ට 70ක් හොඳයි කියලා හිතන්නේ මම. හොඳයි කියලා. යනවා ඔව්. හොඳයි වාගේ පේනවා. හොඳයි වාගේ පේනවා. ඇයි ඒ? කලබල අඩුයි නේද? කලබලත් අඩුයි. ඉතින් මේ කන්නේ නැතුව ඉන්නේ. දැන් ආණ්ඩුව ගොඩක් දැකලා තියෙන්නේ. ඔව්. කලින් ඒවත් එක්ක මේකේ ලොකු වෙනසක් තියෙනවද? ඔව් වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා. ඉතින් අපිට නම් හොඳයි කියන්නේ තිබ්බ හොරු ටික හැල්ලුවා. ඒ කරලා අපිට නිදාසෙන් බඩු මිල වැඩි වුණත් නිදාසෙන් ජීවත් වෙනවා. මේ වගේම ඉදිරියටත් අපිට අපි රස්සාව කරගෙනත් අපිට ජීවත් වෙන්න තියෙනවා නම් අපිට හොඳයි. ආණ්ඩුවට අපිට වරදක් කියන්න නැහැ. දිගන මිනිස්සු මොකද කියන්නේ? දිගන මිනිස්සු ඉතින් එහෙම තමයි කියන්නේ. එහෙම තමයි කියන්නේ. ඔව්. අපිට කරදරයක් නැතුව ජීවත් වෙන්න තියෙනවා නම් අපිට එච්චරයි. ඔබට මොකද කියන්න තියෙන්නේ? අපිට මොනවද කියන්නේ? අපිට කියලාම කරන්න දෙයක් නැහැ. ඉතින් අපි අර දුප්පත් මිනිසුන්ට සාහනයක් ලැබෙනවා නම් එච්චරයි. බඩු බිල අඩු වෙන්න ඕනේ. අනිවාර්යෙන්. දැන් කරගෙන යන වැඩපිළිවෙල ගැන පිටිවෙල ගැන වරදක් නැහැ. දැන් ඇත්ත වශයෙන්ම කියන්න නම් අඹකොටේ ගොඩක් පොරු අඩු වෙලා ඉන්නවා. අර කසිපෝ දඩඩේ ඒක නැති කරා නම් හොඳයි. කසිපෝ ඒ කුඩු ගංචා තියෙනවා හැමතැනම. ඒකෙන් තව ගොඩක් මිනිස්සු අසරණ වෙනවා. ඒක ඒ ටික නැති කරලා අපි වගේ මිනිස්සුන්ට මම අඩෝග ලෙඩෙක් මම හાર્ට් පේෂන්ට් කෙනෙක්. නමුත් මේ රජෙන්වත් ඒ රජෙන්වත් කිසිම දවසකට කිසිම ආධාරයක් මට ලැබිලා නැහැ. මං ආශිර්වාද දෙනවා කිව්වා ඒවට ඉල්ලීම දුන්නා 4 පාරක්. මට කිසිම සහනයක් දුන්නේ නැහැ. මං ඒකයි මගේ අත්දැකීම මේක කරගෙන මං ජීවත් වෙන්නේ. දැන් අලුත් අවුරුද්දේ මේ ඉවරුණානේ. ඔව්. මිනිස්සු කොහොමද අලුත් අවුරුද්ද සැමරුවේ මේ පැත්තේ? මේ පැත්තේ වෙනසක් තිබ්බා. ඒ කියන්නේ හොඳ තත්ත්වයක් තිබ්බා. හොඳ තත්ත්වයක් තිබ්බා. හොඳයි. බොහොම ස්තුතියි ඔබට. thank you. හොඳයි කියලා හිතනවා නේ. හොඳයි කියලා හිතනවා. ඇයි හොඳයි කියලා කියන්නේ? පොඩක් මේ දන්නේ නැද්ද? මේ කරන අවුලක් නැහැ ඉතින් නේ. අවුලක් නැහැ. යන විදිය හොඳයි. හොඳයි. දැන් සමහර කට්ටිය චෝදනා කරනවා. කිසි දෙයක් කරලා නැහැ කියලා තාම. ඒක නෑ ඒගොල්ලන්ගේ අදහස අපිට නම් පොඩ්ඩක් හොඳයි කියලා දෙන්න. හොඳයි කියලා තමයි කියන්නේ. ඔව්. ඉතින් දිගන මිනිස්සු මොකද කියන්නේ? දිගන මිනිස්සු ඔක්කොම ඉන්නවා අතර වැටේ ඉතින්. මොකද කියන්නේ ඉතින්? ඉන්නවා නේ හොඳයි කියලා කියනවා සමහර කට්ටිය නෑ කියලා කියනවා. බලාපොරොත්තු වෙන්න හොඳ රටක් කියලා කියනවා. ඔව්. අලුත් ආණ්ඩුව කොහොමද කියලා තමයි යන්නේ. අලුත් ආණ්ඩුව හොඳයි. මාස 6නේ තම. මාස 6යි. හොඳයි. හොඳයි. මාස 6ට වෙනස තේරුණාද? දැනෙනවනේ. දැනෙනවා. ඔව්. ඉතින් දිගන පැත්තේ මිනිස්සු මොකද කියන්නේ දැන්? දිගන මිනිස්සු හොඳයි කියලා තමයි කියන්නේ ඉතින්. සමහර කට්ටිය චෝදනා කරන කිසි දෙයක් තාම කරලා නැහැ කියලා. ඉතින් ආපු ගමන් කරන්න බෑනේ ඉතින්. ප්‍රමාදයි කියලා කියනවා. නෑ ආපු ගමන් මොන කරන්න බෑනේ ඉතින් අවුරුදු 70 කරන්නේ කට්ටිය ඉතින් නේ. අවස්ථාව දෙන්න ඕනේ. අවස්ථාව දෙන්න ඕනේ කියලා තමයි අපි වෙන හිතන්නේ. හොඳයි බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඔව්. බොහොම ස්තුතියි. හරි. ආණ්ඩුව වැරද්දක් නැහැ ඉතින් කොයි ආණ්ඩුවවත් ওই ටිකම තමයි වෙන්නේ. දැනට කරන් යන විදිය ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? කරන් යන විදියත් ඉතින් අවුලක් නැහැ. එයා විතරක් නෙමෙයිනේ ඔගේ වටාවෙත් ඉන්නවනේ කට්ටිය. ඉතින් ඒක නිසා තනියම කරනවා කියලා හිතන්න බෑ. ඒක නිසා එයා කරන දෙයට අනිත් අය අනුබල දෙන්නත් පුළුවන්. අනිත් පැත්තට එක පැත්තකින් ඉඳලා අනිත් පැත්තට දෙන්නත් පුළුවන්. ඒක නිසා මේ මනුස්සයාගේ වැරද්දක් නෑ. වටේ ඉන්න අය ඔක්කොමලා එකයි කියලා හිතන්න බෑ. ඒක නිසා ආණ්ඩුවේ වැරද්දක් නෑ.
වටේ ඉන්න සමාජයේ ඉන්න කට්ටිය තමයි ඕක ඇති කරන්නෙත් නැති කරන්නෙත් ඒ කට්ටියම තමයි. ඔබට මොනවද ආණ්ඩුව ගැන නම් හොඳයි කියලා තමයි හිතෙන්නේ. හොඳයි. ඇයි හොඳයි කියලා කියන්නේ? හොඳයි කියලා දැන් අලුත් නායකයෙක් නේ. අලුත් නායකයෙක් ඉද අලුතින් ආපෙන්දා තමයි දැන් ගත්ත විතරනේ ගත්ත ගමන් මේ මඩ ගහන අපිට ගන්න. ආණ්ඩුවක් ගත්තම ආණ්ඩුව අරගෙන එයා සාමාන්‍ය මට අපිට ඉස්සරහට ඒ අවුරුදු 5 අද්භුත යමක් මොනවාරි කරලා දෙයි කියලා. දැන් මාස 6යි නේ අර. ඔව්. ඉදිරිය ගැන විශ්වාසයක්. ඉදිරි ගැන 100% විශ්වාසයක් තියෙනවා අපිට නම්. තියෙනවා. හොඳ වැඩක් වෙන්න ඕනි. හොඳ වැඩක් වෙන්න ඕනේ. ඔව්. කරන් යන වැඩ පිළිවෙල ගැන මොනවද? ඒකත් හොඳ වෙයි නේ ඔය යනකොට ඉතින්. හොඳ වෙයි. හොඳ වෙයි. දැනට ඒක පේන්න තියෙනවද? පේන්න නම් ඇති නේද මල්ලි? ඉතින් දකින්න නැද්ද? ටීවී වලට වෙලාවක් නැහැ. මොකද ඈ යන්නේ. ටීවී විතරද සමාජයේ ගැවසෙනකොට තේරෙන්නේ? නෑ හොඳයි හොඳයි. හොඳයි. අලුත් ආණ්ඩුවේ හොඳක් තියෙනවා නරකක් තියෙනවා ඉතින්. නැත් දින නරකක් තියෙනවා. කියන්න බලන්න ඉතින්. අපිට ඉතින් දෙයක් හම්බෙන්නේ නැහැ නේද? අම්මල කම්මද බලන් ඉන්නේ. මොනවා හරි දෙයක් ඉතින් කරලා දෙන්න ඕන නේ වැඩදායි. හැමදාම එහෙමද හිතන්නේ? නෑ නෑ ඉදිරියට හොඳ වෙයි කියලා හිතනවා. ඉතින් හොඳ වෙයි කියලා. බලාපොරොත්තුවක් තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා. මේ යන වැඩ පිළිවෙල මොකද? දැනට නම් ඉතින් සාමාන්‍ය හොඳයි. මේ අනාගතේ ගෙනියන ළමයින්ට තැනක් තිබ්බොත් ඇති. ළමයින්ට තැනක්. ඒ දේ හදලා දෙයිද? ඔව්. හදලා දෙයි කියලා හිතනවා බලමු. Full face